වාහනයක් ධාවනය කරනවා නම් ඩ්‍රයිව්. වාහනයක් පදිනවා නම් රයිට්. බයික් එක, පුට් සයිකලයක්, අස්සෙක්, පෝනියෙක් ඒ වගේ අවුල් දෙක දෙපැත්තෙන් තියාගෙන පදිනවා නම් රයිට්. ත්‍රී වීල් එකක් වුණත් සුක්කානමින් හසුරවන ත්‍රී වීල් එකක් වගේ නම් ඩ්‍රයිව්. හැන්ඩල් එකෙන් අල්ලගෙන ධාවනය කරනවා නම් රයිට්. ඔයාලට පැහැදිලි නේද? රයිඩ් ද බයික්, රයිඩ් ද හෝස්, රයිඩ් ද පෝනි, රයිඩ් ද පුට් සයිකල්, එහෙම නැත්නම් රයිඩ් ද බයික්, රයිඩ් ද ත්‍රී වීල්, ඩ්‍රයිව් කියනකොට ඩ්‍රයිව් බස්, ඩ්‍රයිව් වෑන්, ඩ්‍රයිව් කාර්. පැහැදිලි නේද? කකුල් දෙක දෙපැත්තෙන් තියාගෙන පදිනවා නම් රයිට්. සතෙකුට වාඩිලා යනවා ඒකත් රයිට්. හැන්ඩල් එකෙන් අල්ලගෙන හසුරවනවා නම් ඒකත් රයිට්. සුක්කානමින් හසුරවනවා නම් ත්‍රී වීල් එකක් වුණත් ඒක ඩ්‍රයිව්. ඔයාටත් මේක තේරුණා නම් කමෙන්ට් එක දාගෙන යන්න. රයිඩ් සහ ඩ්‍රයිව් අතර වෙනස අද ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරලා යන්න. අමතක කරන්න එපා. තවදුරටත් ඉදිරියටත් පොඩි ලෙසන් ඔයාලට මම කියනවා. I promise you